හායි ඔයාලා තම්නේල් එක දැකලා නම් ආවේ අනිවාර්යෙන් දන්නවා දැන් මම මොනවා ගැනද කියන්න යන්නේ කියලා. ඔව් මම දන්නේ නැහැ මේක මම කරන දේ හරිද වැරදිද කියලා. ඒ වුණාට මම මේක සමහරවිට මගේ ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එකක් වෙයි. ඒක හොඳ පැත්තකට ටර්න් වෙයිද නරක පැත්තකට ටර්න් වෙයිද කියලා ඇත්තටම මට කිසිම අදහසක් නැහැ. හැබැයි මම මේ ඉන්න තත්ත්වය ගොඩක් කන්ෆියුසින්. අර ඔයාලට පේනවා ඇති කොච්චර බයොලොජි ගොඩක් තියෙනවද කියලා මට පාඩම් කරන්න පිටු ගානක් කොච්චර කන්සෙප්ට් ගොඩක් කොච්චර තියරිස් ගොඩක් මම දන්නවා මම දෙපාරක්ම කරා. ඒකයි මම මේ පාරත් ඒක හරහා යන්න බය. I don't want to do it. මම තාම මේ ගැන තීරණයක් ගත්තේ නැහැ. තාම මේක what if I එච්චරයි. දන්නේ නැහැ මම මේක අයින් කරනවද කියලා. මම බයොලොජි පාඩම් කරන්නේ නැතුව නෙවෙයි මම පාඩම් කරනවා. හැබැයි මම හිතන්නේ නැහැ මට බයොලොජි සයිඩ් එකෙන් ෆියුචර් එකක් ඇති කියලා මම හිතන්නේ නැහැ. මම ඒ නිසාම තමයි මේ තීරණය ගත්තේ. මම දන්නවා මේක හරි එකක් නෙමෙයි කියලා. මට හරි තීරණයක් ගන්න බැරුව ඉන්නේ. මම දැනටමත් බයොලොජි වලින් එක්සෑම් එකට ඇඩ්මිෂන් දාලා ඉවරයි. කොහොමත් මම මේක 2027ට ආයෙ ස්කිප් කරන්නේ නැහැ. මොකද මට බැහැ දැන් අවුරුදු ගාණක් එකම තැන එකම දේ කර එකම විදිහට ඉන්න. මට මෙතන ඉස්සරහට යන්න නම් මම මේක මෙතනින් කට් කරන්න ඕනේ. ඉතින් මම දැන් කෝල් කරලා බලනවා ඉසුරු පායට හරිය මට සබ්ජෙක්ට් මාරු කිරීමක් කරගන්න පුළුවන්ද කියලා. මට පුළුවන් වුණොත් මම අනිවාර්යෙන් කරනවා. මම දන්නවා මේක මට මාස දෙකකින් අලුත්ම සබ්ජෙක්ට් එකකින් ආයෙ කරන්න බැරි වෙයි. මට අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකකට යන්නේ ප්‍රවණතාවය ගොඩක් අඩුයි මම දන්නවා. හැබැයි මට වෙන දැන් කරන්න වෙන තීරණයක් නැහැ. ගන්න හොඳ තීරණයක් මට නැහැ. ඔයාලා දන්නවා මම මොන සබ්ජෙක්ට් එකද දැන් තෝරගන්න යන්නේ කියලා. මගේ බයොලොජි ස්ට්‍රීම් එක ඇතුලේ කොහොමත් මට ෆිසික්ස් තියෙනවා, කෙමිස්ට්‍රි තියෙනවා. ඉතින් ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට අමතරව මම ස්ට්‍රීම් එක මාරු කරන්නේ නැහැ. මම මාරු කරන්නේ මගේ සබ්ජෙක්ට්ස් තුනෙන් එක සබ්ජෙක්ට් එකක් විතරයි. ඒකත් ගොඩක් හෙවි ලොකුම සබ්ජෙක්ට් එකක් තමයි දැන් මම තෝරගන්න යන්නේ. I know it. But I have no any other options. මම තෝරගන්න යන්නේ maths. හැබැයි මම තෝරගන්නවා නෙමෙයි. මම තාම දන්නේ නැහැ මට සබ්ජෙක්ට්ස් මාරු කරන්න පුළුවන්ද කියලා. තාම ඇත්තට ඒක මට කරන්න පුළුවන් වුණොත් මම කරනවා කියන ඔප්ෂන් එකක් විතරයි. එතකොට මම කොහොමද ලොකු සබ්ජෙක්ට් එකක් ගොඩක් ඉගෙනගෙන තියෙන්න ඕනේ. and ගොඩක් ප්‍රැක්ටිස් එක ඕනේ මේ සබ්ජෙක්ට් එකට. ඒ වුණාට මම දැන් try එකක් දුන්නේ නැත්නම් පස්සේ කාලෙක හිතෙන්න පුළුවන් අපරාධ මට ඒකට try එකක් දෙන්න තිබ්බයි කියලා. ඉතින් ඒක ගැන හිතලයි මම maths තෝරගමු කියලා idea එකක ඉන්නේ. ඉතින් මම මේ maths stream එක ගැන චුට්ටක් හොයලා බලනකොට මම දැක්ක අනුරාධස්ස කියපු වීඩියෝ එකක්. ඒක ළමයි කරාරු ෆස්ට් ෂයි එකේදී අර්ථබල A2යි C එකක්. C තිබ්බේ බයොලොජිලු. සෙකන්ඩ් ෂයි එකේදී අර්ථබල A2යි S එකක්. ඒකේදී S එක බයොලොජිලු. තර්ඩ් ෂයි එකේදී ආ maths stream එකට ගිහලා maths වලින් කරාලු A level. ඒ ලාවේදී යාට ආවේ A2යි F එකක්ලු. F එක mathsලු. ඉතින් මම දන්නවා ඒක අමාරුයි කොහෙත් පුළුවන් වෙයි කියලා මම කියන්නේ නැහැ. හැබැයි මම try එකක් දෙනවයි කියලායි මම කියන්න යන්නේ. මෙඩිසින් කියන්නේ හීනයක්. ඒක ඇත්ත. හැබැයි මෙඩිසින් කියලා මෙඩිසින් මත්තම නැහිලා මට බෑ මගේ ඉස්සරහා ෆියුචර් එක අඳුරු කරගන්න. මම දැනටමත් කෝල් කරා කීප වතාවක්ම හොට්ලයින් නම්බර් එකට. ඒකේ මට වෙන නම්බර් එකක් දුන්නා. හැබැයි මම ඒ නම්බර් එකට මේ වෙනකොට 100 ගණන් විතර කෝල්ස් කරලා තියෙනවා. හැබැයි තාම රෙස්පොන්ස් එකක් නම් හම්බුනේ නැහැ. ආන්සර් උන්නේ නැහැ තාම busy lines. මම යාළුවට කෝල් කරලා යාළුවගෙන් එන්නේ පොසිටිව් ආන්සර් එකක්ද නෙගටිව් ආන්සර් එකක්ද කියන එක අනිවාර්යෙන් ඔයාලට කියන්නම්. ඔයාලට කියන්න මේ මම කියන්නම් කිව්ව හේතුව මොකද මේ මම ඊට කලින් දාලා තිබ්බ පෝස්ට් එකකත් මට ළමෙක් දාලා තිබ්බා. මම එහෙම කෝල් කරලා යාළුවා මට උත්තරයක් දුන්නාම එයාටත් කියන්න කියලා. මම දැන් එයාටත් සබ්ජෙක්ට් මාරු වීමක් වෙලා තියෙන්නේ. මම කියන්නම් අනිවාර්යෙන් ඔයාලට. දැන් තියෙන ප්‍රශ්නේ මේ වැඩේ හරිද වැරදිද කියන එක. එතකොට so confusing මම දන්නේ නැහැ හරිද වැරදිද කියලාවත්. and
මම දන්නේ කම්බයින් මැත්ස් ගැන මෙච්චරයි. පියුර් පේපර් එක and ඇප්ලයිඩ් පේපර් කියලා පේපර් දෙකක් තියෙනවා. and අපිට බයොලොජි වල තිබ්බ වගේ MCQs නැහැ. ඊට අමතරව කෙටි ප්‍රශ්න 10 10 තියෙනවා කිව්වා පේපර්ස් දෙකක. and essay paper එකේදී ප්‍රශ්න 8ක් or 7ක් හම්බෙනවා. ඒකෙන් 4ක් or 5ක් ලියන්න ඕනේ. අන්න එච්චරයි මම දන්නේ. මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඊට මම චුට්ටක් හොයලා බලුවා පාඩම් ගැන එහෙමත්. පාඩම් එහෙමත් චුට්ටක් දාන්නවා. ඒකේ I think අනුකලනය වෙන්න ඇති අමාරුයි කියලා මම දැක්කා. ත්‍රිකෝණමිතිය කියන එකක් අමාරුයි කියලා මම දැක්කා. එහෙමයි. වෘත්තය, සරල රේඛාව, අනුකලන, අවකලන, ත්‍රිකෝණමිතිය, තව ශ්‍රිත ප්‍රස්ථාර සම්බන්ධ මොකක් හරි එකක් VT, තව ගම්මේ තනමනම් වගේ ආන්ත්‍ර විද්‍යාව වෙන කැලි ටිකක් දැක්කා. ඔන්න ඔය වගේ තමයි දැක්කේ. ආය සංකීර්ණ සමීකරණ I think සංකීර්ණ සමීකරණ මම දැක්කා. ඉතින් හිතන් ඉන්නවා මම කෝල් කරලා ඔක්කොම කළා වල කියන්නම්කෝ.